මොකක්ද සර් මේක p සමානයි 20 බෙදීම මූල 3යි. හරිද? ඒක හරිද? ඒක හරිද? ඒක හරිද? හරිද? ලෝකයේ පුතේ භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යෝ අතරේ ගොඩක් ප්‍රසිද්ධ ගානක් හදන්නේ. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. ඔයා ෆිසික්ස් කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න. පෘෂ්ඨයක් තියනවලු රළු පෘෂ්ඨයක් දර්ශන සංගුණකයේ 0.2. කිලෝග්‍රෑම් 5ක් වෙච්ච පෙට්ටියක් රළු පෘෂ්ඨයේ මත තියලා තියෙනවා. මෙයාට පුතේ තිරසට අංශක 30ක් ආනතව P කියලා බලයක් යෙදෙනවලු. පුතේ පෙට්ටිය චලනය කිරීම සඳහා යෙදිය යුතු අවම P බලය තමයි අහන්නේ. කොච්චරයිද කියලා. මේ සර් විහිළු කරනවද මන් දන්නේ නැහැ. මේක ගණන්ද? මේව ගණන්ද? මෙහෙමනේ හදන්නේ. කෙලින්ම ගත්තා F සමානයි μr. මියට දැම්මා 0.2යි r දැම්මා කොච්චරද? නිව්ටන් 50. නිව්ටන් 50ක් දැම්මා. එහෙනම් නිව්ටන් 10ක් එනවා මෙතෙන්ට උත්තරේ. නිව්ටන් 10ක් එනවා මෙන්න මේකට උත්තරේ. එහෙනම් ඕක සමාන වෙන්න එපා p ගේ cos θ ට. p ගේ cos θ සමානයි නිව්ටන් 10යි. එතකොට p cos θ කියලා කියන්නේ cos 30යිනේ. cos 30 මූල 3 බෙදීම 2යි 10යි. මොකද්ද සර් මේක p සමානයි 20 බෙදීම මූල 3යි. හරිද? ඒක හරිද? ඒක හරිද? ඒක හරිද? හරිද? ඔහොම ඇදුවොත් වැරදි. ඔහොම ඇදුවොත් මේකට ලකුණු දෙන්නේ නැහැ. මේක වැරදි. ඔහොම හදන එක. මං කියන්නම් ඇයි වැරදි කියලා. ඔයගොල්ලෝට කැමති නම් වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න. හදලා බලන්න කොහොමද හරි උත්තරේ එන්නේ කියලා. හැබැයි මේක වැරදි. මෙන්න තියෙනවා බර නිව්ටන් 50යි. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා අපි දැනට r කියලා දාමු 50ක් දාන්න බෑ අතර මේකට. මෙන්න තියෙනවා ආනත බලයක් p කියලා. මෙන්න තිරසට අංශක 30ක් ආනතයි. පුතේ ආනත බලයක් හැදිලා තියෙන්නේ සිරස් සහ තිරස් සංරචක දෙකක් එකතු වෙලා. එතකොට ආනත බලය විභේදනය කරනවා නම් එහි තිරස් සංරචකයක් ගන්න ඕනේ සිරස් සංරචකයක් ගන්න ඕනේ පුතේ. පිටියේ සිරස් සංරචකයක් ගන්න ඕනේ. යා ඉන්නවා මෙතන. අපි එක පැත්තකට බල සලකද්දී ඊට ලම්බකෝ බල නොසලකා හරින වෙලාවට එක සංරචකයක් නොසලකා හරිනවා එක වෙනම කතාවක්. හැබැයි මෙතන එක බෑ. ආනත බලයක් නම් ඉන්නේ එක්ක ආනත බලය වෙනුවට දාන්න පුළුවන් සංරචක දෙකම නැත්තම් ගන්න ඕනේ ආනත බලය. දැන් මෙතන ආනත බලය අයින් කරනවා නම් සංරචක දෙකම ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මේ පැත්තට තියෙනවා p ගේ cos θ එක. මේ පැත්තට තියෙනවා p ගේ sin θ එක. p ගේ sin θ එක ඕන්න. දැන් අපි සිරසට බල සමතුලිත කරමු. සිරසට බල සමතුලිත කරනවා නම් අපිට තිරසට තියෙන බල අපෑරලා දාන්න පුළුවන්. සිරසට බල සමතුලිත කරද්දී r ධන p sin θ තමයි සමාන වෙන්නේ 50ට. එතකොට r ධන p බෙදීම 2 තමයි 50ක් වෙන්නේ. p බෙදීම 2ක් තමයි 50 වෙන්නේ. එතකොට r කියන එක නා තනි කරොත් පුතේ 50 ඍණ p බෙදීම 2ක් කියලා එන්නේ. 50 ඍණ p බෙදීම 2ක් කියලා එන්නේ. ඔන්න r ගේ උත්තරේ. මෙයා තමයි කියලා f සමාන μ r ට දාන්න ඕනේ. දාමු බලන්න. f සමානයි μ r. μට කීයක් එනවද? 0.2යි r කොච්චරයිද? 50 ඍණ p බෙදීම 2යි. හරිනේ. f කියන්නේ එහෙනම් p ගේ මොන θටද? p ගේ cos θ ට දෙන වෙලාව. p ගේ cos θ සමාන වෙනවා 0.2 වාරයක් 50 ඍණ p බෙදීම 2ට. මෙතන ඊටමදි හින්දා මම මේක මකලා ආයි පාරක් මෙන්න මෙහෙන් සුළු කිරීම ලියන්න පටන් ගන්නවා. එතකොට පුතේ p ගේ cos θ සමාන වෙනවා 0.2 වාරයක් 50 ඍණ p බෙදීම 2ට.
cos theta කීයක් එනවද? sin 30 භාගයයි cos 30 මූල 3 බෙදීම 2යි. p වාරයක් මූල 3 බෙදීම 2යි. ඒක සමාන වෙනවා මෙතන 10යි අඩු කිරීම 0.2යි p බෙදීම 2ට. හරි 0.2යි p බෙදීම 2ට. එහෙනම් පුතේ අපිට මොකද සිද්ධ වෙන්නේ? මෙයා සුළු කරන්න වෙනවා. මෙයා සුළු කරන්න වෙනවා. අපි බලමු සුළු කරන්නේ කොහොමද කියලා. අපි p පද එක පැත්තකට ගමු. p වාරයක් මූල 3 බෙදීම 2 ධන 0.2යි p බෙදීම 2 සමානයි 10 වෙනවා. පොදු හරය 2 කියලා ගත්ත හැකි. මෙතන 1.73යි 2යි 1.73යි 2යි p ට එකතු කරන්න ඕනේ 0.2යි p. ඊට පස්සේ එනවා 1.9යි 3යි 2යි p බෙදීම මූල 2යි කියලා. 1.9යි 3යි 2යි p බෙදීම 2 සමානයි 10යි. එහෙනම් 20 බෙදීම 1.9යි 3යි 2. p කියලා කියන්නේ p කියලා කියන්නේ 20 බෙදීම 1.9යි 3යි 2ට. ඔහොම එකක් තමයි එන්නේ. ඔහොම ඇදුවොත් තමයි හරි වෙන්නේ. අර විදිහට හැදුවොත් වැරදි.